Hello cuties! Welcome back to my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. මම post එකක් දැම්මා ඔයාලට ඕනේ morning study vlog එකක්ද night study vlog එකක්ද කියලා. ඉතින් ගොඩක් අය vote කරලා තිබ්බේ night study vlog එකට. ඉතින් මම ඔයාලට අද night study vlog එකක් අරගෙන ආවා. අද රෑ මම වැඩ පටන් ගත්තේ වෙලාව 7 පහු වෙලා. ඉතින් මම දැන් ෆිසික්ස් වල ධාරා විද්‍යුතය පාඩම බලන්න තමයි යන්නේ. ඔයාලට මං කිව්වනේ මං ධාරා විද්‍යුතය පාඩම ආය මුලින්ම බලන්න පටන් ගත්තා කියලා. බලමු මට මේ පාඩම බලලා ඉවර වෙන්න කොච්චර වෙලා යයිද කියලා. අන්නකො ළමයි මගේ channel එකේ subscribersලා 1000 complete වුණා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාරියක් thank you. ඒ වගේම ඉස්සරහටත් ලස්සන වැදගත් වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මං හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ channel එක subscribe නොකර නම් දැන්ම subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා මගේ වීඩියෝස් කලින් ඉඳන්ම බලනවා නම් ඔයාලා දන්නවනේ මං ගොඩක් රැට පාඩම් කරන්න කියලා. ගොඩක් පාන්දර හැරලා පාඩම් කරන්න උරු වෙලා නැහැ. ඒ වුණාට ඉතින් මගේ morning study vlog එකක් ඉල්ලපු යාළුවෝ හැමෝටම ඉක්මනටම මගේ morning study vlog එකත් අරගෙන එන්නම්. අතට තියෙන ප්‍රශ්නයක් නේ රැට පාඩම් කරද්දී නිදිමතයි රැට පාඩම් කරපු දේවල් උදේට අමතකයි කියන එක. ඉතින් මං අද ඔයාලට කියන්නම් මම නිදිමත නැති වෙන්න මොනවද කරන්න කියලා. ගොඩක් වෙලාවට අපිට රැට පාඩම් කරද්දී නිදිමත එන්න ලොකුම හේතුවක් තමයි අපි පාඩම් කරන්න කලින් රැට ගොඩක් කෑම ගන්න එක. ඒ වගේම අර දවස තිස්සෙම මහන්සි වෙලා වැඩ කරලා නැත්තම් ක්ලාස් ගිහින් ඇවිල්ලා ආයෙත් ඒ විදිහටම වැඩ කරන්න ගත්තට පස්සේ අපිට නිදිමත එන්න පුළුවන්. ඊටත් වඩා ලොකුම හේතුව තමයි පාඩම් කරන්න තියෙන අකමැත්ත, කම්මැලිකම. මෙන්න මේ දේවල් හින්දා තමයි අපිට අර රැට පාඩම් කරද්දී නිදිමත එන්නේ. නැත්තම් රැට පාඩම් කරන දේවල් උදේ බලද්දී ආයෙ අමතක වෙන්නේ. ඔයාලට මතකයිද මම ෆිසික්ස් විවරණයක් ලියද්දී මම කිව්වා අර සර් කියද්දි මං කටුවට ලියා ගන්නවා කියලා. ඔය තියෙන්නේ ඒ විදියට කටුවට ලියාගත්ත විවරණයක කොටසක්. ඉතින් ඊට පස්සේ මං ඔය විවරණයට අර සර් දෙන විවරණයයි මං ලියාගත්ත ටිකයි තව මන් දන්න අමතර පොයින්ට්ස් ඔක්කොම එකතු කරලා තමයි මං සම්පූර්ණ විවරණයක් හදාගන්නේ. ඉතින් දැන් අපි ආයේ කතාවට යමුකෝ. මම කතා කර කර හිටිය ඔයාලා එක්ක රැට පාඩම් කරද්දි එන නිදිමතට මම මොනවද කරන්න කියලා. ඉතින් මං කරන පළවෙනි දේ තමයි රෑ පාඩම් කරන්න කලින් කෑම ගන්න එක. එතකොට අර වෙනද වගේ රැට ගොඩක් ඇහැරලා ඉන්නවා නම් වෙනද වගේ ගොඩාක් කෑම කන්නේ නැහැ. පොඩි සැහැල්ලු ආහාරයක් තමයි ගන්නෙ. ඊළඟට මම පාඩම් කරන වෙලාවට හොඳට වතුර බොනවා. අපි අනිවාර්යෙන් අපේ ශරීරයට ජලය අවශ්‍යම දෙයක්නේ. ඉතින් පාඩම් කරද්දි මේ වතුර බොද්දී අපිට එන නිදිමත අඩු වෙනවා. ඊළඟට නිදිමත ආවට පස්සේ මම බිස්කට් වර්ගයක් නැත්තම් බයිට් වර්ගයක් ඔය වගේ පොඩි පොඩි දේවල් ගන්නවා. ඒ වුණාට ඉතින් ඔයා ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මම ગેස්ට්‍රයිටිස් හදාගත්තේ ඔය රැට බයිට් වර්ග කන්න ගිහින්. ඒ වගේම නිදිමත එනවා නම් ඒ වෙලාවට ඔයාට පුළුවන් කෝපි එකක් හදාගෙන බොන්න. ඉතින් මම නිදිමතට විසඳුමක් විදිහට ඔන්න ඔය දේවල් තමා කරන්නේ. ගොඩක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි අක්කේ මට නම් විවරණයක් ලියද්දි ගොඩක් වෙලා යනවා. අක්කට විවරණයක් ලියද්දි සාමාන්‍යයෙන් කොච්චර වෙලා වගේද යන්නේ කියලා. ඉතින් අද විවරණය ලියන්න මට පැය 3ක් වගේ ගියා. මේක මං කලින් ක්ලාස් එකේ සාකච්ඡා කරපු පේපර් එකක් හින්දා තමයි මට පැය 3ක් වගේ ගියේ.
මම තනියම හිතලා සාකච්ඡා කරපු නැති පේපර් එකක් ලියනවා නම් ඉතින් මට පැය 3ට වඩා වෙලාව යනවා. කතාවෙන් කතාව මම විවරණයත් ලියලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මේ වැඩ කරද්දි මගේ හැඩි වුණු පොත් මේසේ අස් කරලා ආයෙම අලුතෙන් වැඩ පටන් ගන්න. සමහර අය නිදිමත එන වෙලාවට මම අහලා තියෙනවා කුරුඳු කරාම්නටි වගේ දේවල් අර හපලා කනවා කියලා. එතකොට අර ඒකේ තියෙන සැරට නිදිමත නැති වෙනවලු. ඉතින් මම නම් ඒක කරලා නෑ. ඒ වුණාට මං ඒක අහලා තියෙනවා. නම් පොත් මේසෙත් අස් කරලා ඉවරයි. ඊට පස්සේ මම හදන්නේ දැන් අලුත් දවසක්නේ. මේ අලුත් දවසේ මං කරන්න ඕන වැඩ ටික මොනවද කියලා මගේ දවස ප්ලෑන් කරගන්න. මේකුත් හදාගෙන ආව බොන්න කියලා. ඒ වුණාට ඉතින් මේ දවස්වල ටිකක් අසනීප වෙලා ඉන්නේ. අම්මා දැක්කනම් බැනුම් අහගන්නත් වෙනවා. ඔයාලා ටු-ඩු ලිස්ට් එකක් හදන්න දන්නේ නැත්නම්, ඩේ ප්ලෑන් එකක් හදන්න දන්නේ නැත්නම් මමගේ කලින් වීඩියෝස් වල ටු-ඩු ලිස්ට් එක හදන්නේ කොහොමද? මම ඩේ ප්ලෑන් එක හදන්නේ කොහොමද කියලා තියෙනවා. බීම එකත් බොන ගමන් මමගේ ඩේ ප්ලෑන් එකයි ටු-ඩු ලිස්ට් එකයි හදාගත්තා. වගේම ඔයා රැට පාඩම් කරන කෙනෙක් නම් පොඩි බ්‍රේක්ස් ගන්න පාඩම් කරන අතරමැදදී එතකොටත් නිදිමත එනවා අඩුයි. සර මම ඒ කියන්නේ දැන් මාසෙකට විතර කලින් මේ ටු-ඩු ලිස්ට් එකත් එක්ක මගේ බුලට් ජර්නල් එකත් අප්ඩේට් කරනවා. දැන් නම් මට වෙලාවක් නෑ බුලට් ජර්නල් එක හදාගන්න. ඉස්සරහට වෙලාවක් තිබ්බොත් ඒකත් කරගන්න ඕනේ. හැමදාමත් කියනවා වගේ ටු-ඩු ලිස්ට් එක හදද්දී මම මුලට දාගන්නේ මට ඒ දවසේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේවල්. ඉතින් ඒ විදිහට අනුපිළිවෙලකට අනුව තමයි මම ටු-ඩු ලිස්ට් එක හදාගන්නේ. ලිස්ට් එක හදාගෙන ඉවර වෙලා දැන් මං හදන්නේ බයෝ වල වැඩ පටන් ගන්න. ඔයාලට මතකද දන්නේ මං කලින් ප්‍රතිශක්තිය පාඩම් කරන ගමන් ප්‍රශ්න ටික ඇදුවා. ඉතින් ඒ ටික මට ආයෙත් මතක නෑ වගේ හිතුණු හින්දා දැන් මං හදන්නේ ආයෙත් ඒ ටික පොඩ්ඩක් බලන්න. ඔයාලට රැට නිදිමත එන වෙලාවට මේ පාඩම් කරන සබ්ජෙක්ට් එකක් කරන්න එපා. ෆිසික්ස් වල වගේ ගණන් හදන සබ්ජෙක්ට් එකක් කරද්දී අර තියෙන නිදිමත අඩු වෙන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝස් කලින් ඉඳන්ම බලනවා නම් ඔයාලා දන්නවනේ මම බයෝ පාඩම් කරද්දී කියවගෙන යන්නේ නෑ. ප්‍රශ්නත් හදලා ඒ ප්‍රශ්න එක්ක තමයි පාඩම් කරන්නේ. ටිකක් හයියෙන් කියවන ගමන් මේ ප්‍රශ්න පාඩම් කරද්දී හොඳට මතක හිටිනවා. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමින් පාඩම් වැඩත් කරගෙන ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.